අයිබෝවන් සියලු දෙනාටම නොලොජිත් ගිහාන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම ඉතාම ආදරෙන් පිළිගන්නවා. අද මගේ පළවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා බලගණ පිළිබඳව. ඉතින් දැනට ක්‍රියාත්මක වෙන ගුවන් යානා බලගණ 12ක් තියෙනවා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත්. ඉතින් අපි එකින් එක ගැන විස්තර කතා කරමු. මුලින්ම අංක 1 ගුවන් යානා බලගණය. අංක 1 ගුවන් යානා බලගණය පිටලා තියෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව චීන වරාය කඳවුර. ඉතින් මේ අංක 1 ගුවන් යානා බලගණය ගැන කතා කරනකොට මෙම බලගණය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඉතාමත්ම වැදගත් ගුවන් යානා බලගණයක්. මොකද කියනවා නම් මෙම ගුවන් යානා බලගණයෙන් තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සියලුම ගුවන් නියමුවරුන් පුහුණු කිරීම සිදු කරන්නේ. මෙම ගුවන් නියමුවන්ගේ මූලික සහ උසස් කියන පුහුණු වීම අංශ දෙකම ක්‍රියාත්මක වෙන්නේ මේ අංක 1 ගුවන් යානා බලගණයට අනුයුක්තව. මේක පිටලා තියෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව චීන වරායේ කඳවුරේ ගුවන් හමුදා ඇකඩමියට අයත්වයි. ඉතින් මූලික පුහුණුවෙන් පසු සියලුම කැටි නිලධාරීන් අංක 1 ගුවන් යානා බලගණයේ පුහුණුව ලැබලා පියාස නිලධාරීන් විදිහට පත්වීම ලබනවා. ඉතින් මූලික පුහුණුව සඳහා මෙම කඳවුරේ අංක 1 බලගණයට අයත්ව භාවිතා කරන ගුවන් යානා විදිහට ගත්තොත් PT6 සහ Cessna 150 කියන චීනීය නිෂ්පාදිත ගුවන් යානා තමයි භාවිත වෙන්නේ. ඒ වගේම උසස් පුහුණුවීම සඳහා K8 කියන ගුවන් යානා වර්ගයේ භාවිත වෙනවා. ඉතින් ඊළඟට අපි අංක 2 බලගණය ගැන කතා කරොත් මේ බලගණය පිටලා තියෙන ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුර ඇතුළත තමයි. ඉතින් මෙම ගුවන් යානා බලගණයට අයත්ව ගුවන් යානා වර්ග දෙකක් ප්‍රධාන වශයෙන්ම පවතිනවා. පළවෙනි ගුවන් යානා වර්ගයේ විදිහට ඇමරිකාවේ නිෂ්පාදිත C-130 ගුවන් යානා මාදිලියත් ඒ වගේම රුසියාවේ නිෂ්පාදිත ඇන්ටනෝ 32B කියන ගුවන් යානා මාදිලියත් මෙම කඳවුරේ අංක 2 බලගණයට අයත්ව දැනට ක්‍රියාත්මක වන ගුවන් යානා විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම මෙම බලගණය අපි හඳුනනවා අංක 2 ප්‍රවාහන බලගණය විදිහට. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළත සිදුවන බොහෝ ආපදා කටයුතු වලදී ඒ වගේම විශේෂ අවස්ථාවලදී ප්‍රවාහන කටයුතු සිදු කරන්න ඉතාමත් මහඟු මෙහෙයක් ඉටු කරන මේ අංක 2 ගුවන් යානා බලගණය. ඉතින් මේ වගේම කියන්න ඕන පැරෂුට් බටය ප්‍රවාහනය කිරීම සිදු කරන්නේ මෙම අංක 2 ගුවන් යානා බලගණයට අයත් ගුවන් යානා වලින්ම තමයි. ඉතින් අපි ඊළඟට කතා කරමු අංක 3 බලගණය ගැන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ. නැවතත් මෙම අංක 3 බලගණය පිටලා තියෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාව චීන වරාය කඳවුර ඇතුළත විශේෂයෙන්ම සමුද්‍රීය ආවේක්ෂණ කටයුතු වලදී විශේෂ මෙහෙයක් ඉටු කරනවා මේ අංක 3 ගුවන් යානා බලගණය. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම් වැනි කාර්යයන් වලදී මුහුදු මගින් ප්‍රවාහනය වන මත්ද්‍රව්‍ය ආවේක්ෂණය කරන්න ඒ වගේම එවැනි වූ තවත් විශේෂ අවස්ථාවලදී සිදු කරන සමුද්‍රීය ආවේක්ෂණ කටයුතු සියල්ලම පායේ සිදු කරන්නේ මේ අංක 3 ගුවන් යානා බලගණය මගින්. ඊළඟට අපි කතා කරමු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් තියෙන විශේෂම ගුවන් යානා බලගණයක් වන අංක 4 ගුවන් යානා බලගණය පිළිබඳව. අංක 4 ගුවන් යානා බලගණය ගැන කතා කරොත් එහෙම මෙම බලගණය විශේෂයෙන්ම භාවිතා කරන්නේ ප්‍රභූ ප්‍රවාහන ගුවන් බලගණයක් විදිහට. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ අතිගෞරව ජනාධිපතිතුමන් අගමැතිතුමන් ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සනාථ කරමින් ඔවුන්ගේ විශේෂ අවස්ථාවලදී සිදු කරන ප්‍රවාහන කටයුතු සියල්ලම පායේ සිදු කරන්නේ අංක 4 ප්‍රවාහන ගුවන් යානා බලගණය මගින්. ඉතින් විශේෂයෙන්ම මෙම ගුවන් යානා බලගණයට අයත් ගුවන් යානා ගැන කතා කරොත් එම මෙහිදී විශේෂයෙන්ම භාවිතා වෙනවා රුසියාවේ නිෂ්පාදිත Mi-17 හෙලිකොප්ටර් වර්ගය. ඒ වගේම එක්සත් ජනපදයේ නිෂ්පාදිත Bell 212 සහ Bell 412 යන ගුවන් යානා වර්ග භාවිතා වෙනවා. මේ වර්ග දෙකම හෙලිකොප්ටර් වර්ග. ඉතින් ඊට පස්සේ කතා කරමු අංක 5 ගුවන් යානා බලගණය ගැන. අංක 5 ගුවන් යානා බලගණය ගැන කතා කරොත් එහෙනම් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දැනට පවතින ප්‍රහාරක ගුවන් බලගණය විදිහට අංක 5 ගුවන් යානා බලගණය අපිට හඳුනා ගන්න පුළුවන්. අංක 5 ගුවන් යානා බලගණය දැනට පිටලා තියෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුනායක මූලික කඳවුර ඇතුලේ. ඉතින් මේ ගුවන් බලගණයට අයත් චීනීය නිෂ්පාදිත F7 වර්ගයේ ගුවන් යානා දැනට භාවිතා වෙනවා. ඊළඟට අංක 6 ගුවන් යානා බලගණය ගැන කතා කරොත් එහෙනම් පිටලා තියෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාව මූලික කඳවුර අනුරාධපුරය. එතකොට මෙම ගුවන් යානා බලගණයට අයත්ව Mi-17 වර්ගයේ හෙලිකොප්ටර් තමයි දැනට භාවිතා වෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළදී. එතකොට මෙම ගුවන් යානා බලගණයේ සිදු කරන විශේෂම සේවාව වන්නේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවලට අවශ්‍ය සේවා සපයමින් Mi-17 වර්ගයේ හෙලිකොප්ටර් යානා සහ ඊට අදාළ කාර්ය මණ්ඩලයේ පුහුණු කිරීම සැපයීම සිදු කරන්නේ මේ අංක 6 ගුවන් යානා බලගණය මගින්. එතකොට අංක 7 ගුවන් යානා බලගණය ගැන කතා කරොත් පිටලා තියෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාව මූලික කඳවුර හිඟුරක්ගොඩ තුල. එතකොට මෙම ගුවන් බලගණය ශ්‍රී ලංකාවට ඉතාමත්ම වැදගත් තවත් එක් ගුවන් බලයන් විදිහට හඳුන්වන්න පුළුවන්. හේතුව තමයි ශ්‍රී ලංකාව තුළදී සිදුවන විශේෂයෙන්ම ස්වභාවික ව්‍යසනවලදී. ඔබට මතකයි මෑතකදී සිදුවුණු දිට්ටුවා වැනි ස්වභාවික ව්‍යසනවලදී ශ්‍රී ලංකාවේ සිදුවුණු
සියලුම පාහේ මුදා ගැනීමේ කටයුතු වලට සම්බන්ධ වුණු බෙල් 212 ගුවන් යානා භාවිතා කරමින් විශේෂ මෙහෙයක් සිදු කරේ මෙම අංක 7 හෙලිකොප්ටර් බලගණය තුලින්. ඉතින් මෙම අංක 7 හෙලිකොප්ටර් බලගණයට අයත් වෙන්නේ එක්සත් ජනපදයේ නිෂ්පාදිත බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යාන. ඒ වගේම නියමවන් පුහුණු කිරීම සඳහා බෙල් 206 එහෙම නැත්නම් බෙල් 206 වර්ගයේ සැහැල්ලු හෙලිකොප්ටර් යාන භාවිතා වෙනවා. ඉතින් ඊළඟට අංක 8 බලගණය ගැන කතා කරොත් එහෙනම් පිළිලා තියෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්පලාන මූලික කඳවුර ඇතුළත. ඉතින් මෙම ගුවන් යාන බලගණයට අයත්ව Y12 වර්ගයේ උපාය මාර්ග ප්‍රවාහන ගුවන් යානය තමයි භාවිතා වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම භාණ්ඩ ප්‍රවාහන කටයුතු වලට අමතරව විශේෂ අවස්ථාවලදී සිදු කරන ප්‍රවාහන කටයුතු වලට මෙම බලගණයේ ඉතාමත් විශිෂ්ට මෙහෙයක් ඉටු කරනවා. ඉතින් ඊළඟට අංක 9 බලගණය ගැන කතා කරොත් එහෙම ශ්‍රී ලංකාවේ දශක 30ක් මුළුල්ලේ තිබූ යුද්ධයට අති විශිෂ්ට මෙහෙයක් සිදු කළ MI24 වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යාන නඩත්තු කරමින් ක්‍රියාත්මක කළ බලගණය උනේ අංක 9 බලගණය. මේ බලගණය පිළිලා තියෙන නැවතත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර හිඟුරක් ගොඩ ඇතුළත. ඉතින් ඊළඟට අංක 10 ගුවන් බලගණය ගැන කතා කරොත් එහෙම අපි අංක 10 ගුවන් බලගණය පිළිලා තියෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුර කටුනායක තුල. ඉතින් මෙම බලගණය තුල තමයි ශබ්දයේ වේගයෙන් පරයා ගමන් කරන කෆීර් ගුවන් යානය නඩත්තු කරමින් පියාසර කරන ගුවන් බලගණය පිළිලා තියෙන්නේ. ඉතින් මෙම කෆීර් ගුවන් යානයේ නිෂ්පාදිත රටවන්නේ ඊශ්‍රායලය. ඊශ්‍රායලයෙන් ලබාගත් ගුවන් යාන නඩත්තු කරමින් ශ්‍රී ලංකාවේ තිබූ දශක 30ක් මුළුල්ලේ යුද්ධය අවසන් කිරීමට අතිවිශිෂ්ට මෙහෙයක් ඉටු කරපු ගුවන් බලගණයක් විදිහට මේ අංක 10 ගුවන් බලගණය අපිට හඳුන්වන්න පුළුවන් කිසිදු සැකයකින් තොරව. ඉතින් ඊළඟට ශ්‍රී ලංකාවේ ආවේක්ෂණ කටයුතු වලදී එහෙමත් නැත්නම් ඔත්තු බැලීම මත්ද්‍රව්‍ය ජාවාරම් විශේෂයෙන්ම කංසහයෙන් වැටලීම වැනි විශේෂ උපාක්‍රමික අවස්ථාවලදී භාවිතා කරන ගුවන් බලගණයක් අපිට ඊළඟට හඳුන්වා දෙන්න පුළුවන්. ඒක තමයි 11 වෙනි ගුවන් බලගණය පිහිටලා තියෙන වවුනියාවේ. ඉතින් මෙම ගුවන් බලගණයේ විශේෂත්වය වෙන්නේ මේ ගුවන් බලගණය තුලදී නියමෝන් රහිත ගුවන් යානා තමයි භාවිත වෙන්නේ. මෙම ගුවන් යානා ඉතාමත් සැහැල්ලු කුඩා වර්ගයේ ගුවන් යානා නියමෝන් රහිතව පියාසර කරන්නේ. එතකොට විශේෂයෙන්ම ඔත්තු බැලීම, එතකොට ඡායාරූපක ලබා ගැනීම මෙවැනි කටයුතු වලදී විශේෂ මෙහෙයක් ඉටු කරනවා. ඉතින් අපි කතා කරාද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තියෙන ගුවන් බලගණ 11ක් පිළිබඳව. ඉතින් මම ඉල්ලා හිටනවා වීඩියෝ එක හොඳයි නම් මේ වගේ ලස්සන වීඩියෝ එකක් ආයෙ අරන් එන්න. මගේ channel එක like කරලා subscribe කරලා කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලන්ගේ අදහස් පිළිබඳව. ඉතින් ස්තුතියි. ගිහින් එන්නම් ආයෙත් හම්බුමු. අයබෝවන්.